पूर्ण करा මේ ටික තමයි මට අවශ්‍ය වෙලා තිබුණේ උගුන්ට එන්න. මේ තියෙන්නේ මේක හොඳට එන්කොට හැරෙන විදිහ. මේක හැරෙන්න පුළුවන්. දිශාව වෙනස් වෙනවනේ. මේකේ දිශාව ඒක ආකාරනෙත් ඔහොම හැරෙන්න පුළුවන්. ඒක මම මෙතනින් බෙයාරින් එක දාලා ෆික්ස් කරපු කොටස මම කලින් පෙන්නුවා. ඊළඟට මේ තියෙන්නේ මගේ ෆ්‍රී වීල් එක. බොහොම සැලකිලි වෙන්න ඕනේ මේ නට් එක තද වෙන්නේ මේ පැත්තට. නිසා මෙහෙම තමයි මේ පැත්තට තමයි මේ ඔරලෝසුවේ කටු කරකන දක්ෂිණාවර්ත ස්වරූපයට තමයි මේ බ්ලේඩ් එක අපි කරකවෙන්න හරියට හයි කර ගන්න ඕනේ. ඒතර ඒකේ පෙති ඒ විදිහට හදා ගන්න ඕනේ. ඊට මේ පැත්තට තමයි මේක කරකවෙන්නේ. දැන් මේ කරකවෙනකොට ඔයාලට පේනවා මේ කොටස උඩ යනවා පහළට යනවා. හරි. එහම කරකෙන. right. ලගිලි දක්වන්න වෙන්නේ මේ ගයිඩ් බාර් එක. ඒක හරි කෙලින් තියෙනවා. දැන් මගේ පොඩි ඇදයක් තියෙන නිසා මෙතන පොඩ්ඩක් වෙනස් වෙලා. ඊළඟට තව මේක පුංචි කරන්න පුළුවන්. මේ දුර අඩු කරලා ඒක ළඟට කරන්න පුළුවන්. මේකත් තව ළඟට කරන්න පුළුවන්. මේකට දැතිරෝධ දැම්ම නම් හරි දැතිරෝධ එකකට එක යා කරා නම් මේ චේන් එක අයින් කරන්න පුළුවන්. ගොඩක් YouTube channel වල තියෙනවා. මේ දැතිරෝධ තමයි දාලා තියෙන්නේ. ඉතින් මම මේක අර ගෙදර ළඟ තියෙන වටපිටාවෙන් හොයාගන්න පුළුවන් එක දාලා තමයි බයිසිකල් චේන් එක දාලා හැදෙන එක වැරද්දක් නැහැ. මෙතනට ඔයිල් වැඩ කරන්න පුළුවන් විදිහට හදාගත්තාම හරි. අර මේ බොක්ස් එකක් ගහන්න ඕනේ. මේ ටික ඔක්කොම කවර් වෙන්න. මෙතනට ඔයිල් ටිකක් රැඳෙන විදිහට බොක්ස් එකක් ගහපුවාම හරි. ඊළඟට සැලකිලි දක්වන්න ඕනේ තමයි මෙන්න මේ බටේ. මේ බටේ තමයි උඩ පල්ලෙහා යන්නේ. right? එනවනේ. මේ කරකිනකොට මෙහෙම උඩ පල්ලෙහා යනවා. ඒතර මේ බටේට පිටින් තවත් බටයක් තියෙනවනේ මේ හැරියට විතර උසට. අඟල් 6ක්වත් උසට. ඒකට හේතුව තමයි මෙතෙන්ට ඔයිල් එහෙම වැටුනොත් මේක දිගේ පහළට එන්න පුළුවන්. මේකට ඔයිල් එහෙම දම්නවනේ. ඔයිල් අවශ්‍ය නම් බියාරින්ස් වලට ඔයිල් අවශ්‍ය. ඒක වළක්වන්නේ ඔයිල් පහළට එන එක වළක්වන්න. මෙතනින් බටේ සම්පූර්ණ කරලා බටේ මේක ඇතුලෙන් උඩට උස්සන්න ඕනේ මේ හරියට. right. එතකොට ඒකෙන් පහළට ඔයිල් එන්නේ නැහැ. මේක ඇතුලේ වතුර මොනක් තිබ්බත් ඔයිල් තිබ්බත් ඒක බටේ දිගේ පහළට එන්නේ. යාවත් ඉතින් මෙතනින් අපිට වලක් මෙතෙන්ට ලොකු ප්ලේට් එකක් වගේ දැම්මනම් එනවනේ. දැන් මොන හරි ඔයිල් හරි වතුර හරි ආවට මෙතන ලොකු ප්ලේට් එකක් දැම්මොත් කව වෙන්න සිලිකන් දාලා එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. යට ටික සේෆ් ආරක්ෂිතව තියෙනවා. එතකොට බටේ උඩ පල්ලෙහා යෑමක් විතර වෙන්නේ. දැන් ඒ කැරකිනකොට වෙන්නේ ওই විදිහට උඩ පල්ලෙහා යනවා. කොහොමද පෙනේ මෙතනින්. ඔක තමයි ක්‍රියාකාරීත්වය. එතකොට ඉතින් මේකෙන් වතුර පම්ප් කරන්න පුළුවන්. ලේසියෙන් ඉදුණක තියෙන හැම වෙලාවටම වතුර පම්ප් කරන්න පුළුවන්. අර මම ඒ ප්ලේට් එක හරි කරලා පෙන්නන්න. විශේෂයෙන් සැලකිලි දක්වන්න මේවා එහෙම එහෙම යන හරියට කරන්න. දැන් මම මේ ටෙම්පරරි දාලා තියෙන ඔක්කොම මේ ටෙක්නික් එක මෙකැනිසම් එක උත්තරය ඔයගොල්ලන්ට කියන්නේ. බයිසිකල් චේන් එකක් ගන්න මේක ඕන පැත්තකට යන්න පුළුවන් වෙන හදන්න ඕනේ. අර මේ මෙතන කෙලින්ම පහළට එන එක එකම බටේ ඇතුලේ යන්න ඕනේ. එකම ලක්ෂ්‍ය. ඒක ප්‍රශ්නයක් නැහැ. right. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේක හුලම් පෙත්ත සවි කරපුවාම වැඩ කරන්නේ කියලා. මම දැන් මෙන්න මේ පැත්තට තමයි කරකවන්නේ. ඒතකොට බලමු මේ කොටස උඩ පල්ලෙහා යනවා. මෙන්න මේ රොඩ් එක. මේක දැන් මේ වයර් එකක් දාලා තියෙන පයිප් එකක්. මගේ ළඟ යකට තිබුණේ නැහැ. නමුත් මේක කෙලින් තියෙන්න ඕන. එහෙම. ඒක ප්‍රශ්නේ එක දිගටම යනවා උඩ පල්ලෙහාම යටින් ගැට ගහලා තියෙන්නේ. බලන්න. ළඟිනකොට දැන් ඔහොම ඔන්නක තමයි ක්‍රියාකාරීත්වය. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හුළඟට වැඩ කරන්නේ කොහොමද කියලා. පේනවනේ අර. දැන් හුළඟ අඩු වුණා.
සුළඟට මෙන්න මෙතන අයි කරමුම ශක්තිමත්ව අනිවාර්යයෙන්ම මංගල් 3-4 පොම්පකින් වතුර ගහනට වඩා වතුර ගහත හැකි. අනික කවුරුත් බලන් ඉන්න ඕනත් නෑනේ. ඉතින් වතුර වැදෙනවා. ඒ වගේම ගෘහස්ත ඒ කියන්නේ ගෙදර තියෙන වතුර ටැංකියට වතුර ගහන්න ඒක යොදා ගන්න පුළුවන්. ඒක තියෙන ප්‍රදේශවල තමයි මේක සාර්ථක වෙන්නේ විශේෂයෙන්. නිරන්තරයෙන් හුළඟ හමන ප්‍රදේශවල. අනිත් ප්‍රදේශවල එහෙම සාර්ථක වීම ගැන කියන්න බෑ. ඔයගොල්ලෝ try කරලා බලන්න. අපේ රටේ මේ ස්වාභාවික ශක්තිය යොදා ගන්න ඕන දුප්පත්කමෙන් දිනුදුකමෙන් මිදෙන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ අනිත් අයට කරුණාකරලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒක ලොකු උදව්වක්. ඒකරාට thank you යාලට. මොකද මේ පණිවිඩය සමාජගත වෙන්නයි ඕන. Guys, please share the video to the others all around in Sri Lanka to help them to build up themselves something else like this renewable energy. It's much helpful to get off from low income and poor people to getting rich too. Thank you very much. And also I'm letting you know, just if any question, just put in the under comment. I definitely reply and help you to build up yourself. අනිත් එක අපේ දරුවන්ට අනාගත පරපුරට අලුත් දේවල් නිර්මාණය කරන්නත් ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමත් පරිසර දූෂණය අවම කිරීමත් කිරීම සඳහා තමන්ගේ ආර්ථිකය වැඩි දියුණු කරගන්නත් මේක ඉවහල් වෙනවා. See, water pumping perfect. Windmill water pump. විශේෂයෙන් අපේ රටේ සුළඟ පවතින ප්‍රදේශවල මේක ඉතාම සාර්ථකයි. ඒ වගේම ගෘහස්ත ඒ වගේම සාමාන්‍ය කෘෂිකාර්මික කටයුතු සඳහා මේක යොදා ගන්න පුළුවන් මුදල් වියදමකින් තොරව. එකම දේ මේක ගොඩනගා ගන්න මේක නිර්මාණය කර ගැනීම විතරයි. ජල පොම්ප මිලදී ගැනීම සඳහා වැය වෙන මුදලින් ඒක කරන්න පුළුවන්. එතකොට නිරන්තරයෙන් ඔබට නොමිලේ ඔබේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න ප්ලීස්. අනිත් අය දැනුවත් කරන්න. ලොකු උදව්වක් එයාලට. Thank you.